ශ්‍රී ලංකන් සයිකල් ලවස් YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. 3, 2, 1, go! තරගය ආරම්භ වෙනවා දැන් මොට්ටාව අපි සියලු දෙනාට සුබ දවසක් සුබ උදෑසනක් අපි දක්වන්න ලැබෙනවා කොටගෙදර ඉතින් කොටගෙදර පසු කරමින් පළවෙනි පොකුරක් වශයෙන් ඉදිරියට යන උත්සාහයක් දරන ආකාරය තමයි අපි මේ දක්වන්න ලැබෙන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රීඩකයන් අද දවස ගත්තොත් එන්න පළවෙනි පොකුර තමයි ක්‍රියාත්මක වන්නේ ක්‍රීඩකයන් 100කට පමණ ක්‍රීඩක ප්‍රමාණයක් සහභාගී වෙනවා. ඒ වගේම අද දවසේ ආවිෂ්ක මැඩොල්සා තරගයට සහභාගී වෙන්නේ නැහැ. ගොඩක් අය ඇහුවා ඒ වගේ. සටහන් උනේ ක්‍රීඩාව ගැන කතා කරමින් ක්‍රීඩාවත් එක්ක දිවුලපිටිය පාර ඉතින් අතරම වස්තු රෙස්ටෝරන්ට් මේ දැන් පසු කරමින් දිවුලපිටිය පාරේ ඉදිරියට යන මොහොත තමයි මේ අපිට අපිට ලැබෙන්නේ. ඒ ක්‍රීඩකයන් මම හිතන්නේ වෙනදා අපිට ක්‍රීඩක සුරේෂ් තරංගගේ පැමිණීම දේවල් නගර සභාව ක්‍රීඩකයෙක් අතරම ශ්‍රී ලංකා ජර්මන් මෙත්තල ක්‍රීඩා පාපති තරගයේ ජයග්‍රහණය සඳහන් කරා. ඒකත් එක්කම නාවික හමුදාව ඒ වගේම පොලිසිය නියෝජනය කඩවත සම්පත් ඒකට එදි මාර්ගයක් ඔස්සේ ඉදිරියට යන මොහොත තමයි මේ අපි දක්නට ලැබෙන්නේ. ඒ වගේම ඉසුරු තරංග ආදර නාමය කොංගෙඩියා ඉතින් අතරම කදිරාණෙන් බේ වෙච්ච තවත් දක්ෂයෙක් ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. දැන් බලමු ඉස්සරහට යන්න දැනට මම හිතන්නේ ජම්ප් යනවා. දැන් බලමු ඉස්සරහට පස්සට යන්න. පළවෙනි පොකුරේ ක්‍රීඩකයන් 8 දෙනෙක් පේනවා පෙනෙන මානේ තරග ආරම්භය දක්වන්න ලැබෙනවා. ඉදිරියට යන උත්සාහයක් දරනවා මේ විදියට පළවෙනි පොකුර ලෝක දෙයක් උත්සාහයක් දාන මොහොත තමයි ඔන්න එකක් ගන්න තමයි. මොකක්ද දෙන්නේ?
ඉදිරියට යන මොහොත. ඉතින් පීලවත්ත මන්සන්දියේ සිට පළවෙනි ස්පින් ජයග්‍රහණය සටහන් වෙනවා. ඉතින් මෙන්න වේගය වැඩි කර ගනිමින් ක්‍රීඩකයන් ඉදිරියට යන මොහොත තමයි මේ අපි දක්නට ලැබෙන්නේ. පසුපස සිට විශේෂයෙන් මතක් කරන්න ඕනේ පියෝන් පාපෙලි සවාරිය ධම්මික මහත්මාවත් විශේෂයෙන් නැතනම වුන් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පාපෙලි තරගය මේ ගම්පා දිස්ත්‍රික්කයේ උපරිම තරගයක් ලබා දුන්නා. ඒ වගේම ක්‍රීඩකයන්ට හොඳ අවස්ථාවක් මේ තරගය ඇත්තටම ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. සනිදපා මියුසිකල් ෂෝ එක ඉතින් ඔයගොල්ලෝ ඉන්න බලන්න දැන් පුතාවට වෙන්න මේ විදිහට අපි දක්නට ලැබෙනවා. කොටගෙදර අපි කිව්වා මම හිතන්නේ මෙන්න අද මියුසිකල් එක දෙනවා කියලා කියන්නේ. ඉතින් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. පළවෙනි පොකුර, දෙවෙනි පොකුර, තුන්වෙනි පොකුර වශයෙන් තමයි සටහන් වන්නේ. පළවෙනි පොකුරේ නිදුෂ් නිලන්ත ගුවන් හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයා, ඒ වගේම තරුෂ, ඒ වගේම තරිදු ලක්ෂාන්. ඇතරම ගුවන් හමුදා ක්‍රීඩකයන් තිදෙනෙක් සමගින් නාවික හමුදාවේ ප්‍රභාත් මදුසංක මොන වගේ දෙයක් කරයිද ඉතින් අපි දක්නට ලැබෙනවා. අභිෂේක් ඉස්සරහට යන උත්සාහයක් දැරුවා. ඒ උත්සාහය සාර්ථක වෙයිද? පසුපස පොකුරේ සිටියදී මෙන්න ඔවුන් දෙදෙනා උත්සාහය සමගින් අපි දක්නට ලැබෙනවා. ගම නියෝජනය කරන ලාබාන තමයි මේකට පැමුණුනේ නැහැ. නැවතත් වූ අර ප්‍රධාන පොකුරට එකතු වුණා වගක් තමයි අපි දක්නට ලැබෙන්නේ. යන්නම උත්සාහ කරා ඉදිරියට යන්න. මේ පොකුරේ අද තරගයේදී මම හිතන්නේ නායකයාට අයියක් වෙන්න. ඉතින් මෙන්න ගුවන් හමුදාවේ ක්‍රීඩකයන් පළවෙනි පොකුර සහ දෙවෙනි පොකුර අතර මම හිතන්නේ තප්පර 30කට වඩා වැඩිවීමක් වෙනවා. පළවෙනි පොකුර සහ දෙවෙනි පොකුර අතර. ඉතින් අතරම මේ ක්‍රීඩකයන් වේගය සටහන් වෙමින් 47කට වඩා වැඩි වේගයක් සටහන් කර ගන්නවා. ඉතින් අපි බලමු දෙවෙනි පොකුරේ කාලකරණය හරියටම නාවික හමුදාවේ ක්‍රීඩකයන් දෙදෙනෙක් වගේ අපි මේ දක්වන්න ලැබෙනවා. යූසොප් මම හිතන්නේ ලාබාල ක්‍රීඩකයා. මෙන්න පොඩි ආමුදුරුවෝ පාපැදියට ආදරය කරන ස්වාමින් වහන්සේදී අතරම කිරිතාවත් එක්ක ඉන්න කෙනෙක් විදියට මේ වෙලාවේ කෙනෙක්ට මේක නඩි කර ගන්නවා. ඒක වටයක් කිලෝමීටර 20ක් වශයෙන් තමයි සටහන් වන්නේ. දෙවනි වටේ ක්‍රියාත්මකයි. ඔව් සංජය දේමන්ත පසුපසින් අපිට නගර සභාව අත්දැකීම් කරන ඒ වගේම වෙන නාවික කැම්පේ මාරම් කරනවා. දෙන්න මම හිතන්නේ ඔවුන් අපේනවා. ජයල පැසි කියලා සමාජ නියෝජනය කරමින් ගෝන් ඒ වගේම චතුරංග ළමින් සොයිසා මෙන්න සුරේෂ් තරංග පසුපසින් ඒ වගේම ප්‍රියංක රාජු පසුපසින් නාමදා දෙකේ වගේම අපි පොලිසිය නියෝජනය කරන කටින ක්‍රීඩකයා ඒ වගේම අමල් නියතමානී ක්‍රීඩකයෙක් වශයෙන් ඒ වගේම රවිදු කුමාර සිංහ මේ දක්නට ලැබෙන රවිදු මයුර චන්දිමාල් ඉතින් අනතුරුට පස්සෙන් පාපැදි තරගෙට පැමිණෙනවා. ඒ වගේම ඉසුරු තරංග යූසොප් තරුණ ක්‍රීඩකයා දේ නුගේලා සමගින් අපි දක්නට ලැබෙනවා. චරිත් ෆර්නෑන්ඩෝ රවි සමග නදී ශේෂාන් මේ දක්නට ලැබෙන්නේ. ගිනිනිවන එකේ සමගින් වෙන ඉදිරියට යන මොහොත සමන් සමග පත්ම කුමාර ලහිරු දවුන්තාව පසුපස සමගින් සතුස නියෝජනය කරන වයස ඉලක්කමක් පමණයි.
රවිදු සමගින් මෙන්න රවිදු මේ ඉදිරියට යන මොහොත ත්‍රිකුලපිටිය නගරය ත්‍රිකුලපිටිය පසු කරමින් යද්දී ප්‍රවීන් සහ රවිදු ඉදිරියට යන මොහොතේ මේ ප්‍රදේශයේ ගොඩක් අයට සතුටට ගෙන එනවා නෝනුමාන. ඉතින් අද අපි දක්නට ලැබෙන්නේ රංජිය වෙනත් ස්ථානක ස්ථානගත වෙලා දෝ කියලා හිතෙනවා. මෙන්න එක පපුරක් සටහන් වෙමින් ඉදිරියට යන මොහොත තමයි මේ අපි දක්නට ලැබෙන්නේ අද දවසේ ක්‍රීඩකයන් මෙන්න රංජියයි අපි දක්නට ලැබෙනවා අද මේ විදියට මම හිතන්නේ ඔව් පසුපස සිට තමයි අපි මේ දක්නට ලැබෙන්නේ රංජියව. දක්ෂ ක්‍රීඩකයන් දෙදෙනෙක් අතරම කළුමල්ලේ කිව්වාම නදී ශේෂාන් දක්ෂ ක්‍රීඩකයෙක් අපි මේ දක්නට ලැබෙන්නේ පෙරමුණ ගනිමින් උමේෂ් කදිරාණෙන් බී වූ දක්ෂ ක්‍රීඩකයෙක් අපේ මාරා මතක් කරන්න ඕනේ දික්කිරීගේ මුදල්මන් කියලා තමයි සටහන් කරන්නේ පෙරමුණ ගනිද්දී තුන්වෙනි පපුර ක්‍රියාත්මක වෙමින් දක්ෂ ක්‍රීඩකයන් දෙදෙනෙක් නදී ශේෂාන් සහ උමේෂ් මෙම ක්‍රීඩකයන් හරියට හේරෙන් පාවෙන් ක්‍රීඩාවත් තුවත් හමුදා කණ්ඩායමේ ප්‍රබලය ක්‍රීඩකයෙක් වර්තමාන නදී ශේෂානන් මතක් කරනවා කොළඹට ඉදා ඔව් තරග ලෑක්කාරය ස්ථාන කරති අපි අපට ලැබුණා වේගය වැඩි කරගන්න උත්සාහයක් දක්වන්න ලැබෙනවා. ක්‍රීඩකයෙක් වගේ එදා ශ්‍රී ලංකා ජර්මන් මිත්‍රත්ව ක්‍රීඩා සමාජයේ කුකුලා විදියට නගා වෙද්දී ප්‍රවීන් අපි දක්නට ලැබෙනවා දෙවනි පොකුලේ මිදී ඉදිරියට එන උත්සාහයක් කරනවා. ඒ වගේම සුරකාත් කුල්ලේ පාසලේ පැමිණි ක්‍රීඩකයෙක් වශයෙන් තමයි සඳහන් වන්නේ. මානේ මම හිතන්නේ මෙන්න අපි දක්නට ලැබෙනවා වේගය වැඩි කරගනිමින් ඔවුන් ඉදිරියට එන උත්සාහයක් දරන මොහොත තමයි මේ දක්නට ලැබෙන්නේ. ඉතින් ක්‍රීඩකයන් ගැන කතා කරමින් පෙරමුණ ගනිමින් ඉදිරියට යන උත්සාහයක් දරනවා. වේගය වැඩි කර ගන්නවා. ඕ දකුණ හයි. යන ආකාරය සඳහන් වනවා. වේගය වැඩි කර ගනිමින් තප්පර 30කට වඩා තප්පර 10ක් වගේ තියෙනවා කාල ගණනය. තප්පර 10කට ආසන්නයි. කාල ගණනය තප්පර 10කට ආසන්නයි. තප්පර 10කට ආසන්නයි කාල ගණනය.
තප්පර 10කට වගේ ආසන්නයි කාල ගණනය එතනම පසුපස සිට වෙනන තප්පර 10කට ආසන්නයි කාල ගණනය තප්පර 10කට මම හිතන්නේ 10ත් 15ත් අතර තමයි තියෙන්නේ තප්පර 10ක් 15ත් අතර මම හිතන්නේ 10ත් 15ත් අතර තියෙන්නේ සම්පූර්ණම පොකුණක් වශයෙන් තමයි පසුපස සිට ඉදිරියට එන මොහොත තමයි අපි දක්නට ලැබෙන්නේ සම්පූර්ණ පොකුණක් වශයෙන් ඉදිරියට එන ආකාරය තමයි අපි දක්නට ලැබෙන්නේ ඉතින් ඔන්න ක්‍රීඩකයන් දෙදෙනා ඉදිරියට යන මොහොත තමයි අපි දක්නට ලැබෙන්නේ සම්පූර්ණ පොකුණක් වශයෙන් පසුපස සිට ඉදිරියට යන ආකාරය ඉතින් තප්පර 10ත් 15ක් වගේ කාලය සටහන් කරගන්නවා තප්පර 10ත් 15ත් අතර මම හිතන්නේ ඒ කාලය සටහන් වෙමින් ඉදිරි පසුපස සිට පොකුණක් අපි දක්නට ලැබෙනවා තනි පොකුණට ඒ කණ්ඩායම තනි පොකුණට පැමිණෙන ආකාරය වේගය වැඩි කරගන්නේ කුමක් සිදු කරයිද වේගය වැඩි කරගන්න තනි පොකුණක් වශයෙන් තමයි පසුපස සිට පැමිණෙන්නේ. ඉතින් අපි බලමු කුමක් සිදු කරයිද වේගය පැයට කිලෝමීටර 42කට වඩා වැඩි වේගයක් සටහන් කරගන්නවා. අපි බලමු පොකුණේ වේගය වැඩි ඒ වගේම ක්‍රීඩකයන් දෙදෙනා කුමක් සිදු කරගන්නේද මෙන්න ක්‍රීඩකයන් දෙදෙනා අපි දක්නට ලැබෙනවා වේගය වැඩි කරගන්න උත්සාහයක් දරන මොහොත තමයි අපේ දක්නට ලැබෙන්නේ. තවත් කිලෝමීටර 17කට වඩා වැඩි වේගයක් වැඩි කාල සටහනක් සටහන් කරද්දී ඉතින් අපි බලමු කුමක් සිදු කරන්නේ ක්‍රීඩකයන් එක්ක පොකුරට ඉදිරියට යනවා අභිෂේක් පරිම උත්සාහයක් දරනවා ඉදිරියට යන්න වේගය වැඩි කරගනිමින් Allah. පාපෙලි තරගේ ජයග්‍රහණය දෙන්නාට දුවත් දවස සදා කමින් දෙවන පුර එක පොකුණක් වශයෙන් වැඩි ප්‍රමාණයක් මම හිතන්නේ 70කට වඩා වැඩි ප්‍රමාණයක් ක්‍රිකට් ජයග්‍රහණය සඳහන් වී වෙන බෞද්ධ
නදේශ දේශා පරමානිසා ඉදිරියට තමයි යන්නේ. ලක්ෂ ලැබෙනවා මේ විදියට පසුපස සිට අද ලක්ෂයේ පළමුව ජයග්‍රහණය තරග ලක්ෂාන් නිසා ආයි වගේ දෙවනි එක්ස්පීරියන්ස් ජයග්‍රහණය තරුෂ නායකයා ඒ වගේ සටහන් කරගන්නමින් මම හිතන්නේ අද දවසේ වේගය වැඩි කරගන්න උත්සාහ කළා. පසුපස කවුරුත් වේගයක් වැඩි කරගන්න උත්සාහයක් දක්වන්නේ නැහැ. මේ සටහන් වෙමින් මෙන්න මේ අපි දක්නට ලැබෙන්නේ වේගයක් දෙදෙනා එක හදාගන්න කඩිසමට මම හිතන්නේ මේක සීමාදාසන ප්‍රමාණයක් තමයි සටහන් වන්නේ ගල් දවසේ සටහන් වෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද දවසේ තරගයේ සටහන් Para